ජනාධිපති අනුර කුමාර දසානායක මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද වියට්නාමය බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා ලබන 6 වෙනිදා දක්වා එරට රැඳී සිටිනු ඇති. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. වියට්නාම ජනාධිපති ලුਔං කුවන්ගේ මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම සංචාරය සිදුවනවා. වියට්නාමයේ හෝචිමින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන්නේද ජනාධිපතිවරයායි. එහි මුඛ්‍ය දේශනයද ජනාධිපතිවරයා විසින් පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. සංචාරය අතරතුර ජනාධිපතිවරයා එරට ජනාධිපති අගමැති ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතයි. ඊට අමතරව වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සමගද ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වනු ඇති. එමෙන්ම ජනාධිපතිවරයා එරට ව්‍යාපාරික ප්‍රජාවද හමුවනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිත බවයි. ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් එම සංචාරයට එක්වනවා.